Hai lamay ni කොහමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් සැපින් ඉන්නකම් මට එකක් කොමයි ළමයි දැන් දවස් ටිකක් විතර සෙනග ඇවිත් පහේ දවස් වටී කියලා මං ඇවිදගෙන යනවා උදේට බොන්නේ දැන් උදේ පොංගල යනවා ලොකු බොඩ්ඩ කමන්නේ නැහැ කියලා අම්මේ බඩ යන්නේ අම්මට දිරියේ ලොකු මම නාන්නම් කියලා හිතුවල් ළමයි නාගන්න බැරි වුණා. ඉතින් මම සැලොන් එකට යන ගමන් ඉන්නේ. මේ තමයි අපේ කරත්ති බඳින ගොන් වස්සමේ මූව දක්කගෙන මම ඉතින් සැලොන් එකට යනවා. පියාගෙන ඇඳගෙන යන්න ඕනේ එච්චරයි ඇඳගෙන යන්න ඉතින්. ලැස්ති වෙලා ඉවරයි ගයිස්. ආසම බබි මම අනේ ඔබ මේ උලව පුදුමයි. කොහමද මම මේකේ යන්නේ දෙයියනේ. නැංග බස් හායි ළමයිනේ කොහමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් සැපින් දුකෙන් ආතල්ලගේ චිල්ලගේ ඇති කියලා මං අද වීඩියෝ එකක් කරන්න කියලා හිතාගත්තේ උදේ මැරගෙන ෆෝන් එක අරන් බලද්දි 100%යි බැටරි හරි ඉතින් මං මගේ දත් කුට්ටම් මැදගෙන ඉතුරු වැඩ ටික කරගෙන මේ ඉතින් ඔයාලා කාලා බීලා ජොලි ඉන්න මට ඔළුව කැක්කුමයි ළමයි දැන් දවස් ටිකක් විතර ඉන්නේ මම පාරේ දැන් යන ගමන් ඉන්නේ අතන මගේ ඔළුව මාර විදිහට රිදෙන ඉන්නම් පරිදන මම බෙහෙත් ගන්නන්නේ හරිද මේ තියෙන්නේ අපේ ගම බෙහෙත් අරගෙන ඉවරලා මට වතුර බෝතලයක් ගන්න ඕනේ මගේ වතුර බෝතලේ නැති වුණා මම ඉතින් වතුර බෝතලයක් ගන්න යනවා යන් අපි ෂොප් එකට ඇවිත් පහේ දවස් වටී කියලා මං ඇවිදගෙන යනවා. හයි යාළුවනේ අපි දැන් යන් අපේ ගෙදර. අපේ ගෙදර තමයි නේද අනුන්ගේ වල යන්නේ මේ එක නෙමෙයි අහන්නෝ මම උදේදී අපේ පාරේ මේ අපේ ගමක් හරිද අපේ ගමේ පාරේ කොහමරි පාරේ වතුවල මේ රිලව ඇවිල්ලා. ඉතින් හරි අහන්නෝ ඒ රිලව බය කරලා යවන්න කට්ටිය රතිඤ්ඤලා. දෙයනේ රතිඤ්ඤක් වෙලා මගේ කකුල් දෙක ආවපත් වුණා. යකෝ heart attack හැදලා මැරෙන්නේ. මම මේ කාරුණිකව ඉල්ලන්නේ අපේ ගමේ ඇන්ටිලා මාමලා නැන්දලා සීලා අක්කලා අයියලා නංගිලා මල්ලිලා රතිඤ්ඤ දාදි පොඩ්ඩක් බලන්න මේ පාරවල මිනිස්සු යනවාද කියලා. යකෝ අපි මැරෙනවනේ දෙයනේ heart attack ඇවිල්ලා. Hi guys මම ගෙදර ආවා. දැන් අපි ඊතුරු වැඩ ටික කරමු. ඊට කලින් මගේ ෆෝන් එක charge කරගන්න ඕනේ. charge නෑ දෙයනේ. ඔයාලා පේනව නේද මේ අයිනේ ඇඳේ තියෙන මලක්. ඒ මල අපේ නංගි තමයි හදලා දුන්නේ. අනේ what thank you මැනික. එහෙනම් අපි පාන් කන්නේ පානුවේ වඩේ ගෙනාවන්ට පානුවේ වඩේ කාල පේන්ට් අපි ඉතුරු වැඩ ටික පටන් ගමු. එදා මම ෆෝන් එක charge එකට දානවා. මගේ රත්තරන් යාළුවනේ ඔයාලා හැමෝම ඉන්න. මම වෙන්නේ ඔළුවයක් උඹට ගෙනාපු බෙහෙත් ටික අපි අම්මට බොන්න ළමයි ඇහන. උදේට බොන්නේ දැන් උදේ පොංගල යනවා ලොකු බොන්න කමන්නේ නැහැ කියලා අම්මේ බඩ යන්නේ අම්මට දිරියේ ලොකු. අතේ මුත් ඇවිල්ලා කරන්නේ. ටික බලමයි ආයෙත් බෝන් එක charge එකට ගහන්න ඕන. අයියෝ චුට්ට නිදාන්න නෑ. මගේ ඔළුවට තෙල් ටිකක් දාලා මම නානවා තමයි. මොකද මගේ ඔළුව රිදෙනවා ගොඩක්. මම නාන්නම් කියලා හිතුවල් ළමයි නාගන්න බැරි වුණා. ඉතින් මම සැලොන් එකට යන ගමන් ඉන්නේ. මේ තමයි අපේ කරත්ති බඳින ගොන් වස්සමේ මූව දක්කගෙන මම ඉතින් සැලොන් එකට යනවා. මේ ඔයාලට පේනවා නේද පිරිමි ළමයින්ව විශේෂයෙන් මේක පේනවා ඇති. මේකෙන් ඕන දෙයක් අරගෙන ඔයාලා දීපුවාම අම්මට සිරි ලෝකේ යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මගේ මේ බිල් එකක් තිබ්බා මම ඒක ගෙවන්න ගියා. ඊට පස්සේ අපි යමු සැලොන් එකට. අම්මට සිරි
ළමයි මම මේ අක්කා ගාවට විතරයි යන්නේ. මට මේ අක්කා විතරයි සැටිස් ළමයි. මං ඉතින් හැමදාම මේ අක්කා ඉන්න ටයිම් එකක් බලලා කෝල් කරලා ඉන්නවාද කියලා බලලා යන්නේ. මේ තමයි මම යන්නේ සැලෝන් එක ළමයි. හරිද? මේක තියෙන්නේ අපේ ගමේ අපේ ඉතින් ළමයි මන්නිතේ වගේ අක්කට කෝල් කරලා ගියාට අක්කා ඇවිල්ලා හිටියේ නෑ. ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳගෙන හිටියා අක්කා ඇර කල්ලම්මයි. ඉතින් ගයිස් මම ලස්සන මෝන හදනවා මේක පියාගෙන ඇඳගෙන යන්න ඕනේ එච්චරයි ඇඳගෙන යන්න ඉතින්. ලැස්ති වෙලා ඉවරයි ගයිස්. මම ආසම පර්ෆියුම් එක හරිම සොඳයි. එහෙනම් අපි ඉතුරු ටික මොකද කරන්න කියලා බලමු ළමයි. ආසම් පර්ෆියුම් එක ළමයි. ඒක පට්ට සුවඳයි ලෝපේ මල් පැණි. බයි. කාට හරි නෙස්ට් මෝල් වගේ දේවල් අඩු නම් අපිට කියන්න අපේ ගමේ තියෙනවා මේ ඕන තරම්. ලස්සනයි නේද? දෙවියනි ඔබ මැවුලව පුදුමයි. කොහමද මම මේකේ යන්නේ දෙවියනේ. නැංග බස් එකට. බස් එකේ කවුරුත් හිටියේ මම විතරයි හිටියේ. මං හාපුරා කියලා ඉඳගෙන තාරියම චිල් එකේ නුවරට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් බලන්නකෝ ඔන්න මම බස් එකෙන් බහැලා රේල් පාරෙන් පැනලා මම යන්නේ අපේ චෝචි නංගියව හොයාගෙන. ඒ දවසේ හැබැයි මට ටිකක් වෙලා ගියා. මං ටක් කාලා ඇවිදගෙන ගියා නංගි ක්ලාස් එක ගාවට. තව දුරයි දෙයියනේ තව දුරයි ටක් ගාලා යමු. වීඩියෝ කර ඉන්න වෙලාවක් නැහැ. ඒකින්ද චෝරි වීඩියෝ ක්ලිප් එකක් විතරයි ගත්තේ. ඊට පස්සේ මම නංගිත් ක්ලාස් එකෙන් අරගෙන ආවා බස් හෝල්ට් එකට. අපේ වාසනාවට ළමයි ටක් ගාලා බස් එකක් ආවා. අපි ඊට පස්සේ බස් එකේ නැගලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි කඩේට ගියා ළමයි කන්න අයිස්ක්‍රීම්. ඉතින් අයිස්ක්‍රීම් එක කකා අපි ගෙදර එන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සෙත් යන්න පොඩි ගමනක් තියෙනවා යාළුවනේ. මං කිව්වනේ. ඔන්න ගයිස් ඊට පස්සේ ඉතින් යාළුවනේ අපි පිරික්කදරට යන්න යද්දී මෙන්න මේ වගේ ලොකු වැස්සක් වැස්සා. ඉතින් අපි වැස්ස බල හිටියේ නෑ. ටක් ගාලා ගියා. එළියට යද්දී බලන්නකො දිව්‍ය ලෝකයක් වගේ මාර ලස්සන සරසලා. ඉතින් වීඩියෝ ක්ලිප් එක ඉවරයි. thank you බලපු හැමෝටම ඊළඟ වීඩියෝ එකකින් අපි එහෙනම් හම්බෙමු. bye bye. බිසන්නයි ජෙස් පිහිටයි අල්ලාදේ පිහිටයි හැමෝටම thank you for watching my video.